හායි හැලෝ හැමෝටම ඉතින් අද මම මගේ වීඩියෝ එකකින් ඔයාලට ගේන්නේ මේ පාර O level exam ලියන් ඉන්න ඔයා දැන් ඉඳන්ම අනුමාන හොයනවා නම් ඔයාට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම පොත මොකක්ද කියලා. ඉතින් මේක තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. සතර එකේ අනුමාන ප්‍රශ්න පත්‍ර පොත. මේක ඇවිල්ලා මම ඔයාලට දැන් පෙන්වුවේ 2024 එක 2025 O level exam එකේ පොත් ටික මම හිතනවා මේ වෙනකොට අවුට් කරලා තියෙන්නේ කියලා. ඔයාලට ඒක ගැන සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්. මම description එකේ දාන්නම් එයාලගේ සම්පූර්ණ විස්තර. ඔයාලා අනිවාර්යෙන් ඒ description එකේ තියෙන links වලට ගිහිල්ලා බලන්න ඔයාලා මේ පොත් ටික ගන්න. මොකද මගේ O level කාලයේ මම කළේ සතර එකේ අනුමාන ප්‍රශ්න පත්‍ර පොත් ටික. මොකද මම පාස් පේපර්ස් කරේත් ගණන් වලට විතරයි. අනිත් සියලු විෂයන් වලට මම ගත්තේ සතර එකේ අනුමාන ප්‍රශ්න පත්‍ර පොත් ටික. එතකොට ඔයාට O level exam එක ටාගට් කරලා ප්‍රධානම ප්‍රශ්න ලියන්න, ඒ ප්‍රශ්න වලින් අලුත් points අල්ලගන්න සෑහෙන වැදගත් වෙනවා මේ පොත් ටික ගන්න එක. බලලා පුරනවා. මේ පොතේ මම මේ පැත්තෙන් දාන්න ෆොටෝ එකක් නැත්නම් පෙන්නුවට පැහැදිලි නැහැ. ඔයාලට සිංහල, ගණිතය, බුද්ධ ධර්මයේ, ඉතිහාසය, ඉංග්‍රීසි මෙන්න මේ ප්‍රධාන විෂයන් පහ ඇතුළුව විද්‍යාව එක්ක 6යි. එතකොට පොත් ප්‍රධාන විෂයන් 6ටම තියෙනවා. ඊට අමතරව කොමර්ස් වලට තියෙනවා. කාණ්ඩ විෂයන් වලට ඔය සෞඛ්‍ය ඒවට නම් එන්නේ නැහැ. ප්‍රධාන විෂයන් ටික ඔයාලට අනිවාර්යයෙන්ම මේ පොත් ටික හරහා මම හිතනවා ඔයාලට එක්සෑම් එකට යන්න කලින් හොඳ පුහුණුවක් ගන්න පුළුවන්. හොඳට පේපර් ස්ටික් කරලා ගියොත් ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලුවට ගොඩාක් තෑන්ක්ස්. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මම මේ පොත ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මම ඔයාලට කියනවා මේ පොත ගන්න කියලා. මෙච්චර පුණා මගේ කලින් වීඩියෝස් වලත් මම ඔයාලට කියලා තියෙනවා මේ පොත ගැන. මෙච්චර පුණා මේ පොත ගැන කියන්නේ මම මේ පොත කරලා සෑහෙන්න මට වැඩක් වුණ නිසා. මම ඒ රිසල්ට් එක ගත්තේ. ඒ 8යි B එකේ රිසල්ට් එක ගත්තෙම මේ පොත් ටික හරියට කරපු නිසා. ඔයාලා දැම්ම මේ කාලය ඇතුළත මේ පොත් ටික ගත්තොත් ඔයාට සෑහෙන ලොකු රිසල්ට් එකකට යන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම වීඩියෝස් ගොඩාක් දිගට කරන්න කැමති නෑ. පොඩි වීඩියෝ එකක් විදිහට තමයි ඔයාලට මේක ගෙනාවේ. ඉතින් අනුමාන හොයන ඔයාට තියෙන හොඳම පොත මොකද්ද? සතරගේ අනුමාන ප්‍රශ්න පත්‍ර පොත. අනිවාර්යෙන් ඔයාලා මේක ගන්න. බයි.